හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්නේ CT100 TS බයික් එකක් ගැන. CT100 TS බයික් එක මධ්‍යක පාන්තික ගොල් එකේ පළවෙනි හීනේ කියලා අපිට කියන්න පුළුවන්. පරණ CT100 එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතා හොඳ මට්ටමක තිබුණා. දෙන සුවඳරත් බයික් එක දුවනවායි කියලා තමයි ගොඩක් අය කිව්වේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 95ත් 100ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් පරණ CT100 එකෙන් අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒත් මේ අලුත් CT100 TS බයික් එකේ නම් පරණ CT100 එක තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. මගේ අත්දැකීම් අනුව නම් ලීටරයකට කිලෝමීටර් 65ත් 70ත් අතර වගේ තමයි මේ අලුත් CT100 TS බයික් එකේ තෙල් වැඩ කරන්නේ. පරණ CT100 බයික් එක තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ CT100 TS බයික් එකේ නැති වුණත් දැනට වෙළඳපොලේ brand new මිලදී ගන්න පුළුවන් බයික් වලින් වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ CT100 TS බයික් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. 2004 දී හඳුන්වා දුන් මේ CT100 TS බයික් එකේ ලොකු මොඩිෆිකේෂන් එක වෙන්නේ 2019 දී self starter එකක් එක්ක CT100 TS මොඩල් එක එනවා. මේක ඉන්දියාවල රිලීස් වෙනවා වගේම ඒ සමගාමීව ලංකාවෙත් රිලීස් වෙනවා. මේකේ කික් ස්ටාර්ට් එකට අමතරව පළවෙනි වතාවට self starter මෝටර් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක බොහොම පහසුවෙන් බයික් එක ස්ටාර්ට් කරගන්න පුළුවන් වෙනවා. බයික් එකේ ටැංක් එක ගැන කතා කරොත් ලීටර් 10.5ක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. තවද රිසර්ව් එකේ ලීටර් 1ක් අපිට බලා ගන්න පුළුවන්. තවද විශේෂ දෙයක් තමයි ෆෝන් charge කරගන්න USB port එකක් බජාජ්ලා විසින් අපිට මේකේ දීලා තියෙනවා. බයික් එකේ මීටර් පැනල් එක පැත්තට ආවොත් අපිට බලා ගන්න පුළුවන් වන්නේ එක පැත්තක ස්පීඩ් එක පැයට කිලෝමීටර් 120කට තියෙනවා. ඒ වගේම අනික් පැත්ත බලා ගන්න පුළුවන් පෙට්‍රල් මීටර් එක වගේම මම කලින් ඔයාලට හඳුන්වා දුන්නු USB port එක බලා ගන්න පුළුවන්. මේ බයික් එක ඔන්ලයින් විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒට හේතුව නම් ඉන්දියාවේ 2019 දී නීතියක් එනවා always on headlamp යන නීතිය. ඒකත් එක්ක මේ බයික් එක ලංකාවට ඔන්ලයින් විදියට තමයි අපටත් එන්නේ. ඒ වගේම මේ බයික් එකේ wheel system එක ගැන කතා කරනවා නම් මේකේ alloy wheel තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පරණ CT100 බයික් එකකට බජාජ්ලා විසින් spoke wheel set එකක් තමයි අපිට ලබා දීලා තිබුණේ. නමුත් බජාජ්ලා විසින් අලුත් CT100 TS බයික් එකට alloy wheel set එකක් මේ අවුරුද්දේ ලබා දී තිබෙනවා. බයික් එකේ ටයර් සයිස් එක ගැන කතා කරනවා නම් ඉස්සරහට බලා ගන්න පුළුවන් 2.75 17 කියන ටයර් සයිස් එක. පිටුපස ටයර් එක 3.0 තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සස්පෙන්ෂන් ගැන කතා කරනවා නම් ඉස්සරහා ටෙලස්කෝප් with suspension එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පිටිපස්සේ spin and spin suspension කියන ටෙක්නොලොජි එක අපිට බලා ගන්න පුළුවන්. බයික් එකේ බ්‍රේක් ගැන කතා කරනවා නම් මේකේ ඩිස්ක් බ්‍රේක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට බලා ගන්න පුළුවන් වන්නේ ඩ්‍රම් බ්‍රේක් තමයි. මිලිමීටර් 130ක ඩ්‍රම්ස් යුගලයක් මේක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ CT100 TS බයික් එකේ රයිඩ් එකක් ගිහිල්ලා බලමු.